නිතර අහලා පුරුදු ගීතයක් නොවන නිසා මම හිතන්නේ හැමෝටම අර වචන කියා ගන්න බැරි වෙන්න ඇති. හරි අපි ඉදිරියේදී අප හැමෝම දන්න ගීත ටිකක් කියන්න උත්සාහ කරනවා. මම කිව්වා මේ දැන් වඩාම උසස් සංගීතය වන්නේ වචන රහිත සංගීතය කියලා. ඒ මොකද යම් කිසි කොට්ටාසයකට සීමා වෙන්නේ නැහැ මේ වචන රහිත වුණාම. හැමෝටම පොදුවේ රස විඳින්න පුළුවන්. මේ සංගීතය විශ්ව භාෂාවක් කියලා කියනවනේ. නේද? ඕනම කෙනෙකුට රස විඳින්න පුළුවන් මුළු ලෝකයේ නෙමේ විශ්වයේ පවා නේද? එහෙම විශ්ව භාෂාවක් කියලා කියන සංගීතය. එක් කොටසකට ලඝු වෙන්නේ නැහැ. දැන් මේ බලන්න ඊළඟට ගායන හින්දි ගීත. දැන් අපි හින්දි වචනවල තේරුම දන්නේ නැහැ. හැබැයි මේ තේරුම දන්නේ නැහැ කියලා අපිට මේ ගීත රස විඳින්නට කිසිම ගැටලුවක් නැහැ. අපි අහමු ගීත. हसी रात
तुझसे बोरी में राहों में तेरे अपने पे चादर ने इन्हें ऊंचे पहाड़ों से जाने दूंगा मैं घर तुम आए कहीं तुम उधर जाना उम्मीद में जो टूटा इधर जहाँ जो तुम्हें मौत जिंदगी तेरे हाथों में दे दिया रे तू ही रे तेरे बिना मैं कैसे जीऊं आजा रे यूं ही तड़पाना था मुझको जाने रे इन सांसों में बस जा तू जाने रे चाँद रे आजा दिल की ज़मीन पे तू භාෂාව පිළිබඳ ගැටලුවක් තිබුණාද? හින්දි දන්නේ නැහැ කියලා රස විඳින්න මොන හරි අඩුවක් තිබ්බද ඔබට? නෑ නේද? ඒ තමයි සංගීතය. දැන් මේ භාෂාවත් තේරුණා නම් ඔන්න තවත් ඒ තනුවේ තියෙන සංවේදී බව තවදුරටත් භාෂාවෙන් ඔප්නංග වෙනවා. හැබැයි එහෙම මේ භාෂාව දන්නේ නැහැ කියලා රස විඳින්න කිසිම අඩුවක් ඔබට තිබුණේ නැහැ. ඔබට අපට තිබුණේ නැහැ. ඒ තමයි සංගීතයේහි සුවිශේෂී ලක්ෂණය. අර අමරදේවන් කියවනේ සංගීතයේ ජනප්‍රියතම සංගීතයේ ජනප්‍රියතම ශාඛාව ගීතයයි කියලා. සහ දැන් එතකොට දැන් වෙනත් කලා මාධ්‍ය ආරම්භ බලමුකෝ නාට්‍යනය, චිත්‍ර කලාව, ලේඛන කලාව, චිත්‍රපටි කලාව වෙන ඕනම දෙයක්. දැන් ඒවා රස විඳින්න දැන් මේ ස්ටේජ් එක කියලා කියන්නකො. දැන් මෙතන ආලෝකයේ තිබුණොත් තමයි මෙතන නාට්‍යනයක් හෝ වෙනත් චිත්‍රයක් හෝ වෙනත් දෙයක් රස විඳින්න පුළුවන්. හැබැයි සංගීත කලාව දැන් හදිසි මෙතන ලයිට් ගියා කියලා කියන්නකො. ඒත් අපේ ශ්‍රවණේන්ද්‍රයට ගෝචර වෙනවා. අපිට කනෙන් රස විඳින්න පුළුවන්. ඒක නිසා මේ කලා මාධ්‍ය අතරින් ප්‍රබලතම කලාව සංගීතය කියලා හැඳින්වෙනවා. ඉතින් මම නැවතත් පොඩ්ඩක් මතක් කරන්නම්. අර මම කිව්වා අර මේ පෙරේදා මට යන්න ලැබුණා කියලා මේ අර ළමහා පරිවාස මේ ඉන්න දරුවන් අවුරුදු 18ට අඩු හිරේ දාන්න බැරි නිසා පරිවාසගත කළ දරුවන්ට වැඩසටහනක් කළා කියලා කිව්වා. මම එතනදී ඒ අයට යම් කිසි ගීත ටිකක් තෝරගත්තා. එතනින් මම තෝරගත්ත ගීත කීපයක් මට හිතුණා. මම තෝරගත්ත උපදේශාත්මක ගීත. දැන් මේ ගීත තියෙනවනේ නොඑක් විදිහේ ගීත. විරහ ගීත තියෙනවා, ආදර ගීත තියෙනවා, එතකොට සුභාවිත ගීත තමයි ඔය ඔක්කොම. සුභාවිත ගීත යටතේ පොඩි අනුශාංගික කොටස් වලට බෙදෙනවා මේ විදිහට. දැන් ඔය තව අවභාවිත ගීත කියලා තියෙනවා. නොගැලපෙන අහන අයට නරකක් වෙන විදිහේ ගීතක් තියෙනවා. ඒවත් මම පස්සේ කියන්නම් අපිට වෙලාව තියෙන විදිහට. දැන් අද පළවෙනි දේ මේ ඔබ සතුටෙන් තැබීමනේ දැන්. දැන් තාම ඔබ හැමෝම දන්න ගීතයක් කියාගන්න බැරි වුණා. මට තාම ඒකයි මේ හිතට දිනවම අමාරුයි. හරි. ඉතින් මේ අර පරිවාස දරුවන්ට මම කිව්වා ගීතයක්. ගීතය තමයි
මල්ලිය නරක මිතුරන් පිළිගන්න එපා. නකම් පුරු වෙන්න එපා. මේ ගීතේ මම ඒ දරුවන්ට ගායනා කළේ ඒ ගීතේට පසුබිම් වෙච්ච පොඩි කතාවකුත් කියලා. මේක ඇත්ත කතාවක්. ගීතේ හොයාගන්නකෝ ඔය ෆෝන් එකෙන් ඒ අතරේ මම කතාව කියන්න. ඒ වෙලාව ගත කරගන්න. මගේ හිතවත් විදුහල්පතිතුමෙක් ඉන්නවා. එතුමා මෑතකදී විශ්‍රාමත් ගියා. එයා උපගුරුවරයෙක් විදිහට ඉඳලා විදුහල්පතිරෙක් බවට පත් වෙලා මෑතක විශ්‍රාම ගියා. එයා හරි අපූර්ව කතාවක් කිව්වා. කැලණි විශ්වවිද්‍යාලයෙන් එයා උපාධිය ලැබලා ඉස්සෙල්ලාම පළවෙනි පත්වීම ගන්න එතුමා ගිහිල්ලා තියෙන්නේ පොළොන්නරුව පැත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තිබුණු දුප්පත් ඉස්කෝලේකට. එයා යන දවසේ ඒ ඉස්කෝලේ මේ විවිධ ප්‍රසංගයක් තිබිලා තියෙනවා. ඉතින් එයා දැනගෙන ගිහිල්ලා නැහැ. යනකොට විවිධ ප්‍රසංගයක් පවත්වනවා. ඉතින් මේ අලුත් සර් කෙනෙක් ඇවිල්ලා ඉතින් මේ හැමෝම එකතු වෙලා ගිහලා සර් මේ දැන් මේ විවිධ ප්‍රසංගයක් කරනවා. එහෙනම් සින්දුවක් කියන්නකෝ. මොන හරි එකක් කරන්න කිව්වලු. එපාර ගලු එහෙනම් මම සින්දුවක් කියන්නම්. ඉතින් වෙන දෙයක් නටුම් ගුරුවරයෙක් නෙමෙයි නටුමක් ඉදිරිපත් කරන්න දන්නේ නැහැ. මම සින්දුවක් කියන්නම් කියලා කිව්වලු. හා කියලා ඉතින් මේ එයා එදා කිව්වලු ඒ විවිධ ප්‍රසංගයට සින්දුවක්. සින්දුව තමයි මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා. නංගියේ නොහොබිනාකම් හොරු වෙන්න එපා. බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා. හතුරෙකුටවත් මටවන් දුක වෙන්න එපා කියන ওই ගීතය එයා එදා කිව්වා විවිධ ප්‍රසංග. කිව්වාම ඉතින් මේ උසස් පෙළ පළවෙනි වසරේ හිටපු දරුවෙක් ඒ දරුවෝ හරි කැමති වුණාලු ඉතින් මේ ගීතේට. ඒ දරුවෙක් ඇවිල්ලා ඉතින් පසු ඊළඟට දවස් දෙකකට තුනකට පස්සේ මේ දරුවා ඇවිල්ලා අනේ සර් අර එදා කියපු සින්දුව මටත් කියලා දෙන්නකෝ ඒක හරි ලස්සනයි. එහෙම කියලා කිව්වලු. ඉතින් මේ ගුරුතුමා මම කියලා දෙන්නම් කියලා ඔන්න අර සින්දුව ආයේ ඉතින් දෙතුන් පාරක් කියලා දුන්නලු මෙන්න මෙහෙමයි මේ සින්දුව කියලා ඒකේ තේරුමත් කියලා මම කියලා දුන්නලු. ඉතින් මේ ළමයා මේ සින්දුව කිව්වලු කියලා පාඩම්නුත් උනාලු. ඔය කාලය අපේ රටේ බොහොම දරුණු ප්‍රශ්න තිබුණු වකවානුවක් 80ට 89 කාලේ. ආණ්ඩුව ඒවකට සිටපු ආණ්ඩුව සහ වෙනත් සංවිධානයක් බොහොම වෙන يعني කැලෑ ආණ්ඩුව කියලාත් එකක් තිබුණා. රටේ ආණ්ඩුව කියලා එකකුත් තිබුණා. ඔය වගේ ප්‍රදේශවල බොහොම දරුණුවට වගේ ප්‍රශ්න තිබුණා. මේ ප්‍රශ්න තිබුණා. ඉතින් මේ ඉස්කෝලේ හිටපු උසස් පෙළ දරුවෝ ඔක්කොම ටික ගත්ත හමුදා බාරයට අරන් ගියා. මේ මින්නේරිය වැව ඉස්මත්තට අරන් ගිහිල්ලා කිව්වලු දැන් උඹලා ඔක්කොම මරනවා. මැරෙන්න කලින් උඹලට මොනවද කියන්න තියෙන්නේ කියලා කිව්වලු. දැන් ඔක්කොම අඬන්න ගත්තලු මේ ළමයි. අනිත් ළමයි ඔක්කොම මැරුවලු ඇත්තටම. මේ ළමයි ඉඳලා තිනවා ළමයි 10ක් 12ක්. අනිත් ළමයි මරලා දැන් අන්තිමටම මෙයාගේ වාරි කිව්වලු මේ විහිළුවට වගේ කිව්වලු මේ ඇත්තටම ඉතින් රජේ හමුදා තමයි ඒ කාලේ. සින්දුවක් කියපන් දැන් කිව්වලු. විහිළුවට කියලා දෙන්නේ. සින්දුවක් කියපන් කිව්වලු. මේ කොළුවා ආපු බයටයි මරණ බයට මතක් වුණේ මේ සින්දුවලු. කිව්වලු මල්ලියේ නරක මිතුරන් පිළිගන්න එපා. නංගියේ නොහොබිනාගම් හුරු වෙන්න එපා. මේ ගීතේ මේ දරුවා ඉවර වෙනකන් ගායනා කළලු අඬ. අනේ මේ නිලධාරීන්ට මේ කානකොට දුක හිතුණා. අන්න බලන්න මේ යහපත් ගීතයක් නේද මේ යහපත් කලාව භාවිතයෙන් ලැබෙන පුදුම දේවල් තියෙනවා. මේ කොළුව දන්නේ මෙච්චරනේ දැන් අර සර් කියලා දීලා මේ සින්දුව කිව්වලු. අන්තිමට එතන හිටපු ඒ හමුදා නිලධාරියාට දුක හිතිලා ඔබ දැන් සින්දුව කිව්වනේ. දැන් අපි අනිත් පැත්ත බලා ගන්නම්. ඔන්න ඔබේ මාංචු ගැලෙවුවා කියලා මාංචුත් ගැලෙව්වලු. දැන් පුළුවන් නම්
බෙරිලා ඵලයන් කියලා කිව්වලු. මේ කොල්ල මාංචු ගලවපු ගමන් වැවට පැනලා මිනිරේ වැවට පැනලා ඒක දිනුන දූපතකට පීනවලු. එහෙම තමයි එයාගේ ජීවිතේ බෙරලා දෙන්නේ. අදටත් ඔහු පොළොන්නරුවට මෙහා එයා දැන් කෑම කඩයක් දාගෙන ඔය බුෆේ එකක් ඒ පොඩි හොටෙල් එකක් කරනවා. මේ ඇත්ත කතාවක් මේ කියන්නේ. ඉතින් බලන්න මේ යහපත් ගීත මොන විදිහට අර ගුරුතුමා අරක කියලා දුන්නේ හින්දා පුදුම විදිහට එයාගේ ජීවිතේ බේරුණා. අපි අහමු මේ ගීතේ කියමු. අහමු මේ කියමු. මගේ